රූපය කියනකොට බාහිරයි. එය භෞතිකයි. මොනම විදියකින්වත් අත්දැකීමක් ලබන්න බෑ. අත්දැකීමෙන් තොරයි. ඒ වගේම එය රුප්පන ලක්ෂණ වලින් යුක්තයි. කැඩෙන, බිඳෙන, දිරන, ලෙඩ වෙන, මැරෙන, සෑවෙන සියලු ලක්ෂණ රූපයට අදාළයි. නාමය කියලා කියනකොට අභෞතිකයි. එය අත්දකින්න පුළුවන්. රූපේ අත්දකින්න බෑ, නාමය අත්දකින්න පුළුවන්. නාමය ආධ්‍යාත්මිකයි, අභෞතිකයි, අත්දකින්න පුළුවන්. විඥානය ආධ්‍යාත්මිකයි, බාහිර නෙවෙයි, අත්දකින්න බෑ විඥානය. එතකොට රූපයයි විඥානයයි දෙකම අත්දකින්න බෑ. අත්දකින්න පුළුවන් එකම දේ නාමය. දැන් ඔබ කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ කියලා මොන ලෝකයේ ඇසුරු කළත් ඔබේ අත්දැකීම වෙලා තියෙන්නේ යම් තැනකද? ඒ නාම ධර්ම. නාම ධර්ම ඇති තැන අපට හම්බ වෙලා තියෙන්නෙම රූපේ. රූපය පේන අහුවෙන මට්ටමකින් අහු වුණත්, පේන අහුවෙන්නේ නැහැ කියන මට්ටමකින් හම්බ වුණත්, රූපය පේන්නෙත් නැහැ, අහුවෙන්නෙත් නැහැ කියන මට්ටමකින් හම්බ වුණත් ඒ ලෝකේ. අන්න ලෝකයෙන් නිදහස් වෙන්න නම් නාම ධර්ම ළඟ රූපයයි කියලා, ශබ්දයයි, ගන්ධයයි, රසයයි, පහසයි කියලා මේ සිද්ධ වෙන මුලාව වෙන්ව හඳුනා ගන්න ඕන.